මේ ඉන්නේ දෙදුරුනාය. මෙයා දෙදුරුවේ ජලාශයේ දීවරෙන් නම් හොඳ කලදසාව ගෙනාවු මාළුවෙක් නෙමෙයි. මෙයා දීවරෙන්ගේ දැල් කපනවා කියලා තමයි මුලින්ම වාර්තා වුණේ. මෙයාගේ මේ දැවැන්ත හණු වලින් මෙයා දැල් කපනවා. ඒ වගේම කුඩා මාළු වර්ග ආහාරයට ගන්නවා. කුඩා මාළුන්ගේ මෙයා හිස ආහාරයට ගන්නේ නැහැ. කඳ ආහාරයට අරගෙන ඉවතලනවා. වරකට එක් මාළුවෙක් පමණයි ආහාරයට ගන්නේ. ඒ මාළුවා නැවත ආහාරයට ගන්නේ නැහැ. ඒ නිසා දවසකට කිලෝ 20ක පමණ මත්ස්‍ය ප්‍රජාවක් මෙයා නිසා දිවිහැර යනවා. ඒ වගේම මේ අය ලක්ෂයක් පමණ වරකට බිත්තර මුදා හරිනවා. එයින් පැටවුන් 80000ක් පමණ බිහි කරනවා. ඒ වගේම මේ මත්ස්‍යයන් කොච්චර ආක්‍රමණය කරද කියන එක බලා ගන්න පුළුවන්. පහුගිය දවසක මේ අය දඩයම් කිරීමෙන් පැවති උත්සවයේදී අල්ලපු මාළු ටික තමයි මේ මීටරයක් පමණ උස ඇති කිලෝ 8-10ක් අතර බර ඇති මත්ස්‍යයන් මේ අයගේ වාර්තා වෙනවා. දිනටපත් මෙයා තහනම් මත්ස්‍යයෙක් විදිහට රජය නම් කළා ඉවරයි.